හායි යාළුවනේ SL UK කිචන් නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මං හදන්න යන්නේ තවත් එක පුඩිමක්. මේ දවස්වල කෙසෙල් වල මිල ගණන් බොහොම අඩුයි. ඒ හින්දා කෙසෙල් ඉවත දාන්න නැතුව අපි කෙසෙල් වලින් ගුණදායී, පෝෂදායී රසම රස පුඩිමක් හදමු. ඉස්සෙල්ලාම අපි කෙසෙල් වල පොතු ඉවත් කරලා කෑලි වලට කපා ගන්නවා. ගොඩක් ඉදුණු කෙසෙල් ගෙඩි හින්දා අපි වැඩිපුර සීනි දාන්නේ නැහැ. ඊට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරා. අවශ්‍ය පදමට ලුණු ස්වල්පයකුත් එකතු කරා. දැන් අපි ඒක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ විදිහට හොඳින් කෑලි නැති වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. කෙසෙල් පොඩිම හදන්න සීනි වෙනුවට හකුරු භාවිතා කරන්නත් පුළුවන්. එතකොට ඔයාලට මේකේ වර්ණය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මුද්දිරම් පළම් සල්පයක් එකතු කරනවා. ඒ වගේම සුවඳක් එක් කරන්න කරඳ මුංගු ගෙඩි දෙකක් තලලා එකතු කරගත්තා. දැන් අපි මේක ස්ටීම් කරගමු. මම අද කෙසෙල් පොඩිමට කැරමල් කරගත්තේ නෑ. ඔයාලට අවශ්‍ය නම් කැරමල් කරගන්නත් පුළුවන්. විනාඩි 4කට 5කට පස්සේ මේ විදිහට තමයි කෙසෙල් පොඩිම තියෙන්නේ. මෙන්න මං හදපු කෙසෙල් පුඩිම. ඔයාලත් හදලා රස බලන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.